මේක මිනිහෙක් අරගෙන නැහැ. මං යන්නේ මොකටද උඹට? නාන වර තියෙන ස්ක්‍රීන්ෂොට් තියාගන්නේ කොහොම ගින් ඔතන හැලුවා නම් ඕකගේ රිදි ගැලවිලා ඕකව ගලවගෙන යනවා. චන්දුවක්කේ. දැන් මේකට ඔහෙ නගිනවද? අනේ මම මොකටද නගින්නේ? නගින්න කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඔහෙ නැග්ගොත් අපි එන ඔක්කොම. නගින්නද? මට නගින්න නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද මම වේසකම් කරේ නෑනේ බං. ඕකට නගින්න මොකටද මං ඔකුන් එක කරන්නේ? එහෙනම් කියලා නගිනවකෝ. චන්දුවක්කේ ඕකට බැනපන්. ලක්මාලි ඉන්නකම් මෙතෙන්ට ඇවිල්ලා චාන් එක සෙට් වෙලා ගියලා ලක්මාලිට බැන කරලා ඒ කියව බැස්සුවා. අහපන්කෝ ඊළඟ දැන් අර ගියවිලා රීචාර්ජ් කරනකොට ඒකේ පස්සේ එනවා. අහපන්කෝ උන සිද්ධිය කියන්නේ මම. අහපන්කෝ උන සිද්ධිය. දැන් මූ දැන් දවස් දෙකක් තුනක් තිස්සේ ඔතෙන්ට ආවා. හරිද? මං ඊට පස්සේ සුරංගට කිව්වා සුරංග ඕක හරියන්නේ නැත්. ඕක ගහපන් මේ හෑන්ඩ් එක කියලා සුරංගත් එක හෑන්ඩ් එක ගාලා මම ඕක ඉන්න වෙලාවට කියනවා අඩේ උඹලා හෑන්ඩ් එක හાર્ඩ් එක ගහන්න නැද්ද බං? ඕව කිය ඇවුස්සුවා. හරිද? මේකි මූ ගියේ මේකි වල්ල ගන්න. හරිද? කොයින්ස් ඉල්ලලා මේකේ කොයින්ස් දීලාත් ඇවිල්ලා තිබ්බා. බෑන්න මම මේ කොයින්ස් දීලාත් ඇවිල්ලා තිබ්බා. කොයින්ස් ඉල්ලලා මම මෙහෙම දෙයක් තියෙනවා අතන කොයින්ස් ගහලා පස්සේ හචුහුචු ගන්නවා කිසිම දෙයක් තිබුණේ නෑනේ. දැන් මොන හරි ප්‍රශ්නයක් ඉති ගම හචුහුචු ගන්නවා. ඒකින්ද ඒගොල්ලන් මේගොල්ලන්ට ඔක විසඳ ගන්න දෙන්න අනිත් අයට මං කියන්නේ. මොකද ඒගොල්ලන් දන්නේ නැතන වෙච්ච දේවල්. මේ ඔක්කොම ළඟලා ඔක්කොම මල්ලි නංගි කියන පැණිකොපේ වගේ හිටියා සේරම ළම. ඊට පස්සේ මොන හරි වෙච්චාම අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ සේරම ආන් එනවා මතු වෙනවා. මන්නන් නෑ එදා ඉඳලා ලක්මාල් එක එදා ඉඳලා මේ වෙනකම් මන්නන් ඇසුරක් නෑ. පුරු කියන්න ඕනේ නෑනේ. මේ බෑඩ් බෝයිලා එක ඔය ඕන කෙනෙක් එක්ක ඉන්න ලක්මාල් එක්ක නම් මම විහිළු පහලුවක් කරලා නෑ. තම කතාව කිව්වොත් ඌ එක්ක නම් කිසිම ඇසුරක් නෑ. අනික කාට විහිළු පහලු කරලා හිටියා. ලක්මාලයා ඔහොම දැම්මට කවදාවත් ඔය ලක්මාලයා ඇවිල්ලා කතා කරන්නේ නැහැ. ඕක ඔහොම දාලා තියෙනවා. ඔක කතා ගිහලා බැන්න තු කතා කරන්නේ උතෙන්ද ගිහලා බැන්න. ගර් වාජි. උකා නමයි. උතෙන්ද ගිහලා හිටියත් ඕක කතා කරන්නේ උතන මොනවා කිව්වා. දැන් මං කිව්වා දැන් පහුගිය ටිකේලා මං දැක්ක ඉන්නවා මෙතනත් ඉන්නවා මං දැක්කා. මේ මන් දැක්කා ඊට පස්සේ මේ දැන් දවස් 4ක් තිස්සේ මෙයාගේ ගිහිල්ලා අතින් හෑන්ඩ් එක ගා හැක් එකට ගාවට ගිහිල්ලා ඉන්නවා ඊට පස්සේ පොටුත් ලොක් කරා. අනිත් එක මේමනේ ඒකෙත් වැරදිනේ ඒකි මොකටද ඩයමන්ඩ් එහෙම ගහන්න ගියේ ප්‍රශ්න ඉවරයි නම් ඉවරයි. ඊට පස්සේ කොයින්ස් ඉල්ලලා තිබ්බම මේ ගිහිල්ලා ගහලත් ඇවිල්ලා පවුනේ කියලා මට කිව්වානේ යාකේ කොයින්ස් ඉල්ලලා මැසේජ් දානවා මේ මෙහෙමයි මං පව් කියලා මේ ඒ දවස්වල අර පොල්ලයි chat එකෙන් වැස්සේ නෑනේ. ඕක කොහෙද කොයින්ස් ගහන්නේ එතන ඕක. මේ ඔය මේ ෆැමිලි එක තියෙන තැන. දැන් එතන කොයින්ස් නැති නිසා තමයි දැන් මේ වටේ යන්නේ ආයි ඔය. ඉතින් ඒව දැන මිනිස්සු ඒවට මේව කරන්න තින්ද. එතකොට ඉවරයි. යාගේ පාඩු යට ඉන්න තුනනේ ඉවරයි. අනේ ඕ මම නයියන්නේ මගේ කොහෙවත් අඩු වෙලා නැහැ නේ. මේ නඩුුනේත් නැහැ. බාත මොනවා කන්නවල ඉඳිකුලා හිතාලා. කොයි බින්දෑම්ම කියලා මගේ කොහෙවත් අඩු වෙලා නැහැ. මම මේ සිංහල ටයිපින් නෑ මගේ හැක් එකට දැන් මේ ඡන්ද කියලා දාගන්න. අනේ හේ. අනේ alhamdulillah හින් කොයිස් හොයි. අනේ හේ. මම කිව්වනම් හරි හෑන්ඩ් එක ගලවලා දාන්න කියලා. දැන් උගේ හෑන්ඩ් එකක් තියෙනවද? ගැලුව ගහලා තිබ්බා ඇවිල්ලා තියකින් අල්ලගෙන හිටියනේ. මේ කීමට කිව්වා මේ කික් අවුට් එකක් ගන්න කියලා. මං ඉතින් කික් අවුට් එකක් ගැහුවා. මේ හැම ඉන්න එකකින්ම බ්ලොක් කරන්න WhatsApp මේකෙන් ඔක්කොගෙම බ්ලොක් කරලා දාන්න. ඔව්. හෑන්ඩ් එක ගලවලා දාන්න. හෑන්ඩ් එක ගලවුවා ඔක්කොම බ්ලොක් කරා. ඔව්. තියාගන්න එපා සම්බන්ධකම්. මෙයාට කියන දේ අහන්නේ නේ මට හොරා ගිහිල්ලා කොයින්ස් ගහලා කොයින්ස් ඉල්ලුවම. ඔව් ඉතින් ඊට පස්සේ ඉල්ලන් කාලා කනවා අර එද්දාසෙන අර මුණුන්ද දාගෙන කනවා මේ වෙලාවේ. ඊට පස්සේ මේකේ ඉස්සරහා එහෙමනේ මේකේ කොච්චර සහමුණත් මේකේ ගහනවා මේකේ අහපන්කෝ චානු මේකේ ඉස්සරහම මෙච්චර ගානක් තියනවා කියලා කවුද කියලා සරපයා කවුද කියලා හැමෝම නොදන්න කැටයක් නෑනේ. ස්ක්‍රීන්ෂොට් දාලා මේකේ ඉස්සරහම ස්ක්‍රීන්ෂොට් දාලා මේ ඉරිද වෙනකන් ඉන්න හැක් වල ලෙවල් යවන්න කිව්වා.
මං අරන් ගිහිල්ලා මෙතනින්ම ගහලා ලෙවල් එක දාලා ගත්තා. ගන්න පුළුවන් උපරිමේ. ඉරිද පෙන්නට පස්සේ මොන ලෙවල් දෙමිල්ලද? හැබැයි මට බෑ. මට වින කරන්න ගිහිල්ලා කොහොම හරි කොයින්ස් ඔක්කොම නැහැ දැන්. එක කොයින්ස් එකක් ගහලා නෑ අර 90ට ආපු. ලෙවල් 90ට ආපු එක කොයින්ස් එකක් මේ වෙනකන් ගහලා නෑ. තේරම ලොස්. ඉතින් මං ගාව යතුරක් ඇතිච්ච කතා කරනවා. අනේ මං නෑ බයක්